please ඔක්කොම ලෑස්ති. සඳුනි ගියා අර මේ ජිම්ස් එක ගෙනල්ලා නේද සඳුනි? ඔව්. ගියා ඒ පැත්තට. हर मिस किए तो पता नहीं अटट हर से आ गए रे बाबा इधर जहर खाने का पैसा नहीं है तू जा रे අඩෝ ලස්සන දුවේ මරෝයි ලස්සනයි අඩේ අල්ලන්නේ මාමා පොඩ බලන්න අල්ලන්නේ මාමා මේව බැලුම ගන්න වෙයි මිස්කෙන් හලෝ අල්ලන්නේ බා ඔයාලම ඩාන්සින් තනක වලට ගන්න නෑනේ හලෝ මේක ලස්සනයි එපා අල්ලන්න ඔයාලා මිස් දැහැදුවේ මේක හලෝ කැඩුනොත් ඊට පස්සේ මට මේවට ගෙවන්න වෙයි හලෝ මේ අර ස්ටෙප් ගිරෙන් ගිරට කියන්නේ අර මිස් කියලා දුන්නේ ඒක වෙනස් කරානේ ගිරෙන් ගිරට ඇස් යන්න ඕනේ කිව්වා මිස් ඔව් කිව්වා ගිරෙන් ගිරට අර මෙහෙම අර ඇඟ එහෙම ගන්න ඕනේ ගිරෙන් ගිරට ඔව් ගොඩක් කටි ඉන්නවනේ හලෝ හරියන හලෝ ප්ලීස් වරද්දන්න නම් එපා ඒක ඈ ගිරෙන් ගිරට එහෙම එන්න ඕනේ ඒකින් අර ප්ලීස් හලෝ වරද්දන්න එපා ස්ටේජ් එකට ගිහලා හරියටම ස්ටේජ් බැලන්ස් කරන්න බැනුම් අහන්න වෙන්නේ මිස්කින් ඈ හොඳටම බැනුම් අහන්න මෙන්න බැලුම් බෝලේ මෙන්න ඇන්දා බඹ කීයක් දිගට මම දැන් මේක පුම්බනවා ඔන්න බැලුම රම්මා කොටුව කවුද? මගේ අයියා. ඔයාගේ අයියා. ඔව්. රම්මා කොටුවක මෙයාගේ අයියා. ඒ නිසා තමයි පාර ඔහම යන්නේ. නෑ නෑ මම පාරේ කිසිම වරදක් කරේ නෑ. මෙයාට ලයිසන් එකකුත් තියෙනවා ටෙම්පර් එකකුත් අතේ තියෙනවා. ටෙම්පර් කොලෙකුත් තියෙනවා ලයිසන් එකකුත් අතේ තියෙනවා. බොරු කියන්න එපා. මගේ ලයිසන් එක අතේ තියෙන්නේ නැති වෙලාවෙදී මාව ඇල්ලුවා. මොකද්ද? මේ තව එකක් තියෙනවා. ඒ ටෙම්පරියන් නෙමෙයි මේක. පොලිසියෙන් ලියලා ඒක තමයි. ලයිසන් එක පෙන්නුවේ නැග. පොලිසියෙන් මම ලයිසන් එක පෙන්නලා ප්‍රශ්න විසඳගත්තා. ඉතින් මේ කොළ දෙකක් තියෙන්නේ මිස් ගාව. ඉතින් ඒ මිනිස්සු ගත්තේ නැති එක මොනවා කරන්නද මම? මම ලයිසන් එක අතේ कैसे कैसे लोग रहते हैं यार यहाँ पर साला तुमको पागल कुत्ते का गाड़ी उठा के ले जाएगा बता रहे हैं ස්නාහිර උතුර අපරාධ කොට්ටහසේ අධ්‍යක්ෂ රොහන් ඔලුගල මහතා දුටු සැනින් ඉෂාරා සෙව්වන්දී ඔලුගල සර් යයි කියමින් දිග හුස්මක් ගෙන පිට කර තිබෙනවා. අපේ වට වලයා අපේ ගෙරේ පුතේ ගෙනල්ලා තියෙන ළමයි අනේ නෑ ඉතනෝ මේ උද්දිගුතෝ අවංගවට නෑ එන්න එපා රබ වලයා අපේ වට වලයා අපේ ගෙරේ පුතා මගේ වට වලයා අනේ ඒක නම් කීරත් කරන්න දෙන්න බෑ. ඒක තමයි යාගේ ඇඟේ තියෙන හොඳම කොටස. ඒක නම් කීරත් කරන්න දෙන්න බෑ. හරියන්නේ නෑ නේ අම්මේ මේ කුමාරි කරන්නේ. අනේ පුතේ ඒක කපන්න දෙන්න බෑ පුතේ. මල්ලි බඩ එන්නකො එන්නකො මේ මොනාර කරගෙන එන්නකො බාත්රූම් එකට යද්දි වැටුණා. එතකොට අම්මා ගියා දුවගෙන මේ පුංචිව බලන්න. අම්මත් එතනම වැටුණා. හැබැයි තාත්තට මොකද? ලොකුනේ. තාත්තා මිලියන 5ක්. යකෝ අම්මගේ පෙට්ටියක් යකෝ මේක. අම්මා ඉන්නවා මේ. තාත්තා මැරිලා තියෙනවා. තා කවදද උනේ? තාත්තට. නනන්නේ බ්ලැක් නයිට් කරන්න හදන්නේ. හා? අර කමලා අර ගෑණි ගැන මොන හරි දන්නවා. කොට ගිල බලන්න. මොකද කරන්න කියලා ඔය. කිරිවක් කරන්න මේකට. මන්තරේ බලෙන් කැන්ඩි කිරි කිරි වෙලා තියෙනවා. වෙන්නේ. දැක්කද? ආයෙ බකනේ මතවක් පොඩි වුණ රත්නම් කියලා බඩේ ගා ගන්න, චූ එකේ ගා ගන්න. ඒ ගෙවල් වලට මම උදිතාධිකාරී. ඊශ්වර දෙවියන්ගේ වයිෆ්. මම අතරින්නේ. මගේ ආදරේම අපරාධේ අපේ ගියාද මේ කාලේ සිත පාරලා තමමගේ ඔබ ගියා
එක නතර වී වාගේ ගොඩක් අය මගෙන් අහලා තිබුණා මට ඇත්තටම සින්දු කියන්න පුළුවන්ද කියලා. මම අර වීඩියෝ වල කෑ ගහනවානේ. ඉතින් ඒක වීඩියෝ එකට කෑ ගහන නිසා ඒ මගේ ඇත්ත වොයිස් එකද මට සින්දු කියන්න පුළුවන්ද කියලා මගෙන් අහලා තිබුණා. ඇත්තටම මට සින්දු කියන්න පුළුවන්. මම වීඩියෝ වලට ඒ විදිහට කරාට මට ජාතික මට්ටමේ ජයග්‍රහණ තියෙනවා, සමස්ත ලංකා ජයග්‍රහණ තියෙනවා, පාසල් මට්ටමේ ජයග්‍රහණ තියෙනවා, සහතික තියෙනවා. ඒ වගේමයි මම සංගීතය ගැන අවුරුදු 5ක් විතර ඉගෙනගෙන තියෙනවා. පොඩි සින්දු කැලක් කියලා පෙන්නන්නම්. වොයිස් එක ලස්සනයිද කියලා පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. දේවදාතයක් දැනෙත පිනාවේ ඇසරල් හිමි මට දානු බෑ මදුවත වෙරළ මං හිතනවා ලස්සන නැති කියලා. ඉතින් මම මේ ළඟදී මං ඊළඟ අවුරුද්දේ වගේ මේ රියැලිටි එකට ඇප්ලයි කරන්න ඉන්නේ. Oi.